business class ආවේ. Yeah, business මං economy. Nice. You know that. ආස දෙයක් කරන්න පටන් ගන්න යන්නේ. Money, okay. Hello. Hello. අද අපි පොඩ්ඩක් ආස දෙයක් පටන් ගන්න යන්නේ. අපි දෙන්නගේ ජීවිතේ experiences සිතුවිලි අපි දෙන්න go through කරපු දේවල් කතා කරන්න යන්නේ. අද පළවෙනි වීඩියෝ එකට අපි පළවෙනි මාතෘකාව විදිහට තෝරගත්තා. මේ රටට ඇවිල්ලා කොහොමද අපේ පළවෙනි සති 2-3 ගෙවුනේ කියලා. මම ඔයාගෙන් මුලින්ම ඇහුවා. ඔයා 2017 නේ ආවේ මෙහෙට. පළවෙනි පාරට ප්ලේන් එකෙන් ඔයා බහැපු ගමන් ඔයාට මොන වගේ ෆීලිං එකක්ද ආවේ? First time මම Europe travel කරන්න යන්නේ. First time ගොඩක් දේවල් අහලා තිබ්බර නෝර්වේ ගැන first time එන්නේ. And different feeling එකක්. මට ඇත්තටම මාර comfortable කියන්නේ මම ආවේ ඇත්තටම මගේ cousins-ලා මගේ පුංචි පාපි and also හොඳ යාළුවත් එක්ක so මට ඒක ලොකු issue එකක් වුණේ අර nervous ගතියක් වගේ මම තනියෙන් එන මේකක් වගේ so මට ඒකින්ද මම ගොඩක් comfortable පළවෙනි වතාව වුණත් මං එද්දි feeling එක මාර happy and very nice feeling excited feeling එක ගොඩක් මාස ටික බලාගෙන හිටියනේ දැන් මම එනවා මෙතනට ඇවිල්ලා මම මොනවද කරන්නේ and ඒ ඔක්කොම නිය එකපාරණිය නිකන් ඒක නිකන් මාර හැපිනස් ෆීලිං එකක් ඉතින් එද්දි ඇත්තටම ගොඩක් කට්ටිය ඉතින් ඔයගලන්ගේ ජීවිතේ එක මයිල්ස්ටෝන් එකක් කොහොමද ඔයගලන් පටන් ගද්දි කොහොමද ඔයාලට ඒක තේරෙන්නේ මම හිතන්නේ ගොඩක් කට්ටිය ඔයගලන්ට තේරෙලා ඇති ගොඩක් පිටරට එන කට්ටියට the same feeling I also had the same feeling basically mentally okay yeah that's how I felt ඔය පළවෙනි පාරට එයාපෝට් එකෙන් එළියට ආවම මට මොන වගේ ෆීලිං එකක්ද ආවේ කියලා මතකයක් තියෙනවද ඒ ගැන මට හොඳටම මතකයි මොකද උනේ කියලා හොඳට ඉර පායලා හොඳ වෙදර් එකක් තිබ්බා and very sunny එළියේදී පොඩ්ඩක් chill වගේ කොවත් උඩී ඒ කාලේ autumn එක වගේ නේ autumn එක වගේ අගෝස්තු මං එද්දි අගෝස්තු mid වගේ so late summer වගේ and මා පොඩ්ඩක් chill සීතලයි it was a pretty good feeling but it was also very nice comfortable and comfy feeling I would like to know how you also felt වාට කොහොමද මේක feel උනේ first time Norway එද්දි මට තියෙන්නේ දැන් ඔයාගෙන් මම දැනගෙන හිටියනේ මේ රට සීතලයි අර පොඩ්ඩක් දේවල් දැනගෙන හිටියනේ before I came here so ඒක මගේ ඔළුවේ තිබ්බ මං සීතල රටකට තමයි යන්නේ කියලා so මට මතකයි පළවෙනි පාරට මටත් එහෙම ප්ලේන් එකේ ඒවා මොකද අවුලක් වුණේ නැහැ නැවිගේට් කරගන්න because ඔයා හිටියා හින්දා අපි දෙන්නත් එකට ආවේ ෆ්ලයිට් එකේ business class ආවේ yeah business economy nice it happened to be yeah it was a mess up එක අපි flights change කරගත්ත මම already ආපු එක මෙයාගේ එදාට flight එක තිබ්බ I mean එදාට තිබ්බේ ගන්න මෙයාට business විතරයි ගන්න තිබ්බේ so මම ආයෙ මෙයාගේ මාරු කරද්දි මම business එකට update කරගත්තා basically මට ඇත්තටම more than anything I was happy to come in the same flight with you නැත්තම් මම පළවෙනි පාරට මෙහෙම එක පාරට වෙනම රටකට ජීවත් වෙන්නේදී තනියෙන් ආව නම් I don't know how I will handle it so thankfully you were in the same flight with me මට හැබැයි හොඳට මතකයි බාප්පි පුංචිත් ආවා බාප්පි වික්ටෝරියා ආවා අපිව ගන්න වික්ටෝරියා කියන්නේ මගේ කසින් නංගි දුව ඔව් චුටි නංගි මම අපි දෙන්න දැන් එළියට ආපු ගමන් මට එච්චරම ලොකු සීතලක් දැනුන්නේ නැහැ මේ මට මතකයි මම ඔයෙන් අහනවා මේකද සීතල කියලා එදා ඇත්තටම ඔයාට මතකද ඔයා මොකද මට රිප්ලයි කියලා ඔය බලන්නකෝ දැන් ඉස්සරහට කියලා මම හිතන්නේ ඒ සමයක මාරම ප්‍රශ්නේ සමය එකක් මම ලංකාවට එන්න ඉස්සෙල්ලා ජූන් වල හොඳටම වැහැලා තිබ්බේ අපි දැන් අගෝස්තු එද්දි මාරම රස්නේ මාරම අවුව
මේ ලංකාවේ ෆිල්ල තිබ්බේ දනවත් බැලුවා නිකන් මොකද එකපාර එහෙම රස්නයක් කියලා. සෝ තේරෙන්නේ. පොඩ්ඩක් වෙනස් ඔව්. වෙද එකක් එදා. ඒ කියන්නේ මං අර මනසින් මං එක්ස්පෙක්ට් කරන් හිටියා ගොඩක් සීතල වෙයි කියලා. නමුත් හැපි අර ඔව් ඒ කියන්නේ හැපි කියන්නේ දැන් ලංකාව වගේ රටක ඉඳලා කෙලින්ම මේකකට බහිද්දී ඒ වගේ වෙද එකක් තිබ්බ ගැන I'm happy. ඒ කියන්නේ පොඩ් ලොකු වෙනසක් ඔව් ලොකුම නැහැ. වෙනසක් ඇත්තටම නැතුව. ඒ ඒ කියන්නේ කාලේ එන එක පොඩ්ඩක් ලේසි. ඒ වුණොත් ලේසි. ඔව්. ගොඩක් වාට ඩක්ට් වෙන්නත් වෙද එක ස්පෙෂලි. ඔව්. එනේ දවස් ටික ඒකටත් ගොඩක් හරියන්න වින්ටර් එක පටන් ගත්තා එන කලින්. ඒ අවුරුද්දේම මම 2023 නේ ඔක්තෝබර් පටන් ඔක්තෝබර් වෙනස්නේ වින්ටර් එක පටන් ගත්තා. පොඩ්ඩක් වියර්ඩ් ටයිම්ලයින් එකක් ඒ වින්ටර් එක ඕටම් එක summer එක. Yeah. And it was one of the heaviest winter I think ඒක අපි after few වෙනම මේක years. කතා කරමු. ඒක මගේ Exactly. ෆස්ට් වින්ටර් එකනේ. අපි ෆස්ට් වින්ටර් එක වගේ නම කතා Yeah, කරමු. Yeah. තව දෙයක් කිව්වොත් මම ෆස්ට් ටයිම් ආපු දවසේම මම නෝටිස් කරපු දෙයක් පාරේ එද්දී මට එහෙම ලොකුවට මේ හරි නිස්කලංකයි හරි කොයට් කිසි සද්දයක් නැහැ හෝන් සද්ද නැහැ සෝ මං එද්දී දැන් වටපිට බලගෙන යනවා ඉතින් හරි ලස්සනයි මට ඒක මං තවත් නෝටිස් කරපු ඒ කියන්නේ මං හිතන්නේ මං නෝර්වේ ගැන ෆස්ට්ම මගේ නෝටිස් එක ඒක මාරේ කොයට් පාරේ යන එක කියලා කම්පෙයාර්ඩ් ටු ශ්‍රී ලංකා ඔව් අර අපි මටත් ඔය එක්ස්පීරියන්ස් එක එහෙමම තිබ්බා. ඔව්. ඒ කියන්නේ මං කියන්නේ තවත් රටවල් ඇති ඒ වගේ කොයට් දැන් අපි of course. අර ඒ චේන්ජ් එකට මම නෝටිස් කරපු දෙයක් ඒක. yes අනිත් එක දැන් මමත් ඕකම තමයි ඒ කියන්නේ මම එහෙමම එක්ස්පෙක්ට් කරේ නැහැ. ඔය තරම් ඒ වෙලාවේ ඇත්තට මමත් දවල් වගේ වෙලාවක තමයි මමත් බැහැලා එහෙම ගෙදරට එද්දී මම හිතුවේ නෑ ඇත්තටම ඉස්කනේ සාමාන්‍ය ඉස්කෝලේ ඉවරලා එන වෙලාවක වගේ මම අපි ගෙදර එද්දී මේද? ඔව් මෙහෙ කියන්නේ සාමාන්‍යයෙන් මම 3ට 4ට ඒ කිට් වෙන්න තමයි අපිත් ආවේ ගෙදර. සෝ මං හිතුවේ මාරම මේ ට්‍රැෆික් හරි මොකක් හරි එහෙම ඇති හරිද බට් කිසි දෙයක් එහෙම එක්ස්පෙක්ට් කරපු විදිහට තිබ්බේ නැහැ and very quiet and very smooth drive කරද්දි තර නිකන් ෆ්ලෝ එක යනවා වගේ කොහමද ලොකු චේන්ජ් එකක් ඉතින් ලංකාවේ ඉඳන් එකපාර එද්දී ඒක ෆීල් කරන එන එකපාරම සයිලන්ස් එකයි අර වායු ගෝලෙතර මං හිතන්නේ මාරු විදිහට ඒ ආයක ක්ලීන් අර ඒක ඉතින් තේරෙනවා ගොඩක්. නෑ මම බැහැලෙද්දී ඒ වෙලෙත් පොඩ රෂ් එක තිබ්බ. ඒ කියන්නේ ට්‍රැෆික් නෙමෙයි වාහන ගොඩක් තිබ්බ පාරේ. නමුත් යනවද කියලා තේරුමක් නැති විදිහට තමයි පාරේ ඩ්‍රයිව් කරන්න පුළුවන්කම තිබ්බ. ඒ මේක මට ඔළුවේ හොඳට මතකයි මට එදා. ඔව් අර මම හිතන්නේ ඔය ෆ්ලෝ එක තමයි නේ. ඒ කියන්නේ බ්‍රේක් වැඩිය වදින්නේ නැහැ. ඒ ඔටෝමැටිකලි වාහනේ නෝමල් යනවා. So that's one thing we that was noticed. one thing, yes, we noticed comparatively from within the first week Yeah. in both our experiences. කොහොමද ඔයාගේ එක්ස්පීරියන්ස් එක එයාපෝට් එකේ ඉඳන් ඇවිල්ලා ගෙදරට ආවට පස්සේ කොහොමද ඔයා නිකන් ගේ වටේ ගියාද බලන්න how was that feeling experience? It's a totally different feeling. ගෙදර ආපු ගමන් of course ගෙදර පොඩි වටයක් ගහලා මම හිතන්නේ මම කෙලින්ම ගොඩක් වෙලා ඊට වඩා හිටියා බැල්කනි එකේ. Okay. කෙලින් මුකුත් නැහැ නේ ලොකු ගලකුයි තනිකර ග්‍රීනරි මේ සීනරි එකක්. ඉතින් පොඩ එළි හිටියනේ මම ෆ්‍රෙෂ් එකක් අරගෙන and මාර calm නිස්කලංකයි and very nice atmosphere එකක් කියන්නේ එළියේ අර feeling එක. and and පොඩ්ඩක් මං මාර ආසාවෙන් ඉන්නේ පොඩ්ඩක් එළියට යන්න. ඒ කියන්නේ මම මේ ආපු ගමන් ඒ දවස. so මම නිකමට පොඩ්ඩක් එළියට ගියා නිකන් ඇවිදින්න වගේ. ඒ කියන්නේ වෙදේක එහෙම පොඩ්ඩක් චිල් වුණාට සීතල ලොකුවට තිබ්බේ නැහැ. and මං සරපු දෙකුත් දාගෙන පොඩ්ඩක් එළියට ගියා ඇවිදින්න and හොඳ රවුම තිබ්බා. so මම පොඩ්ඩක් එහෙම රවුමක් ගහලා ආවා ඊදර. ඒ කියන්නේ නිකන් calmness එකක් වගේ තේරුණා. හොඳ ඒ කියන්නේ ඇත්තටම මාර රිලැක්ස්ඩ් ෆීලින් එකක් වගේ ආවා නිකන් එච්චර ගොඩ දේවල් ගැන හිතන්න මුකුත් නැහැ and දාපු ගමන් ඊට පස්සේ ගොඩක් අර ගොඩක් ලොකුවට අර මම දේවල් කරන්නද එහෙම මුකුත් නෙමෙයි but මම මයින්ඩ් එක ෆ්‍රී and ඒ වගේ ෆීලින් එකක් තමයි ගොඩක් ආවා. Okay. ඔයාට දැන් ඔයා බැචලර්ස් කරන්නනේ ආවේ. ඔයාට ඒ සතියම පටන් ගත්තද ක්ලාස් නැත්නම් ඊට පස්සේ සතියද? මම හිතන්නේ මම ආවේ තර්ස්ඩේ එකක බ්‍රහස්පතින්දා. so මම ඒ සතියේ ඊට පස්සේ සතිය තමයි පටන් ගන්නේ. එතකොට ඒකින්ද එහෙම ඉස්කෝලේ යන්න හැම හදිස්සියක් එහෙම තිබ්බේ නැහැ අතන.
මං දැනගන්න කැමති ඒ වෙලාවම ලයික් ඔයාගේ ෆීලින් එක කොහොමද ෆස්ට් ටයිම් මට එහෙම මට එකනේ මට ලාවට මං හිතන්නේ මට මතකයි මට වෙනසක් තේරුණා දැන් මේ ගෙවල් පැත්තකට යන්න කියලා අපි දෙන්න ඇවිල්ලා මෙයා කොහොමත් පුංචිලා ගෙදර හිටියේ සෝ මං ආවට පස්සේ මාත් එක්ක අපි දෙන්න පුංචිලා ගෙදර සතියක් හිටියා සෝ ඒ සතියම මට මං ඊට පස්සේ තමයි මම ක්ලාස් පටන් ගත්තේ සෝ ඒ සතියම මම පොඩක් ෆ්‍රී ගෙදර හිටියා මට හැබැයි අර ඔයා කියන කාම්නස් එක මටත් මාර විදිහට තේරුණා දැන් මේක අහන ඔයගලන්ටත් තේරෙන්නත් දන්නේ මේ වටපිට මුකුත් සද්ද නැහැ දැන් වුණත් අර ඒන අපි දෙන්නම quiet හිටියොත් it's so quiet so ඒක මට තේරුණා ඒ කියන්නේ මම දන්නේ I don't know what I expected but අර ඒ emptiness I wouldn't say empty but kind of empty when you compare to Sri Lanka දැන් ලංකාවේ අපේ ගෙදරින් එළියට ගියොත් ගෙදර පාරේ මිනිස්සු ඉන්න ඕන තරම් කතා කරන්න අර එහෙම not that we talk but ඒ කියන්නේ එළියට බස්සත් කවුරු හරි ඉන්නවා බල්ලෙක් හරි ඉන්නවා මේක මෙහි ඒක තමයි මෙහි අනිත් දේ බල්ලෝ නැහැ එළිය එහෙම නැහැ එළිය නැහැ කියන්නේ stray dogs නැහැ so මටත් ගෙදර ගිහිල්ලා පෙන්නවා මේ මාව හරිම මේ කියන්නේ warmly welcome කරා ගෙදරට මේ මට මතකව අපි කියනවා මේක වගේ ගෙදර වගේ හිතන්න එහෙම කියලා so සතියක් ඉතින් එහෙ හිටියා මං එහෙම තනියෙන් එළියට ගියේ නැහැ මට මතකයි පළවෙනි සතියේ අමාලියා කියන්නේ ලොකු නංගී මාව ගෙනිච්ච හොස්ටල් වලට නිකන් පෙන්නන්න මේ මට ඒ කියන්නේ මට දැන් තමයි ඒ පාරවල් වල යද්දි මට මතක් වෙන්නේ මෙයා මාව මෙහෙ ගෙනිච්චා කියලා. දැන් මාව ගෙනිල්ලා පෙන්වන්න මේක මෙහෙ මෙහෙ කියලා මට එහෙම මුකුත් මතක නැහැ අත්තට. ඔව් ඒක තේරුම් නැහැ කොහෙද යන්නේ. ඔව් කොහොමද එතනට ගියේ කියලා ඇත්තටම අයිඩියා නැහැ. ඒ කියන්නේ මට හැබැයි ඩිරෙක්ෂන්ස් කොහොමද තව we can make another full video about that. But yeah ඒ කියන්නේ මං ඉතින් පළවෙනි සතියේ මං හිතන්නේ මට එහෙම ලොකු දෙයක් කරන්න නැති හින්දා මං ඉතින් අම්මලත් එක්ක කතා කරගෙන යා වටපිට පෙන්න එහෙම තමයි හිටියේ. මමත් අරට ගියා. ඉතින් මමත් ඊට පස්සේ වැඩ පටන් ගත්තා. ඒ කියන්නේ අපි දෙන්න ආවට පස්සේ ෆස්ට් සතියේ මම තමයි සඳුදා ඉඳන් ආයේ ගෙදර. අනිත් හැමෝම කොහේ හරි ඉස්කෝලේ යනවා හරි වැඩට යනවා හරි. So I had plenty of time just to be home and you know එළිය පොඩ්ඩක් බලලා එහෙම to take it all in වගේ. So අපි පළවෙනි සතියේ ඔහොම තමයි ගියුනේ. අනිත් වැදගත්ම දේ තමයි පළවෙනි සතියේ කරේ අපි දැන් ඉන්න ගෙදර ඇවිල්ලා අපි පොඩ්ඩක් බැලුවා. මට මතකයි හවසක අපි ඔය මමයි නංගිලත් එක්ක ඇවිල්ලා පුංචිත් එක්කත් ඇවිල්ලා මේ ගෙදර බැලුවා අපිට කොහොමද අපි ඉන්න කැමතිද නැද්ද කියලා කන්ෆර්ම් කරන්න ෆයිනලි because ලංකාවේ අපි එද්දිම මේ තැන අපි හොයාගෙන තිබ්බේ හැබැයි කන්ෆර්ම් කරලා තිබ්බේ නැහැ පොඩ්ඩක් ඇවිල්ලා බලලම කන්ෆර්ම් කරන්නම් කියලා. එතන අපි ආවට පස්සේ අපිට ෆීල් වුණ ෆස්ට් ඩේ තමයි මට නම් ගොඩක් ගෙදර අපිට ඕන විදිහට තිබ්බා. අපි ඇවිල්ලා ගෙදර මොනවද තියෙන්නේ මොනවද නැත්තේ කියලා ගොඩක් දේවල් බලලා ඒ අයිඩිය කොළුවට අරන් තමයි ඊට පස්සේ අපි යද්දි ගෙදර ගියන් කන්ෆර්ම් කරලා අතුරුත් අරගෙන very smooth and easy process එකක් මේ ඒ ගොඩක් support ලොකු support එකක් තිබ්බා අපේ owners ලගින් උත් ඒගොල්ලන්ත් අපිට support කරා ඉක්මනට move වෙන්න. ඒ කියන්නේ agreements එහෙම ඒගොල්ලන් ගොඩක් ඒවා ගැන කන්සර්න් කරේ නැහැ. ඔයගොල්ලන් හිට වුණත් එන්න කියලා තමයි අපිට කිව්වේ. and අපිට හොඳ feeling එකක් තිබ්බා owners ලා ගැනත් තැන ගැනත් මාර it was a good feeling ඒ වෙලාවේ. ඉතින් අපි ඒක accept කරන් අපි ඒක ගැන සතුටුයි අපි මෙතනට මේක ඔයගලන්ට in detail අපි කියන්නම් මේ ඒ කියන්නේ කොහොමද මේ process එක උනේ කියලා මාර විදියට ඒ කියන්නේ දැන් හිතලා බලද්දී ඔළුවට කිසිම වදයක් තිබුණේ නැහැ. අපි දැන් කොහෙද යන්නේ මොකද කරන්නේ මොනවද දැන් අපි ගන්න එහෙම feeling එකකින් නෙමෙයි අපි කරේ. මාර excited feeling එකකින් හරි අපි දැන් යන් අපි කොහෙද ජීවත් වෙන්න යන්නේ කියලා බලන්න යන් අපි අර ඒ feeling එකෙන්
ඒක අපි මහිතන්න වෙනම වීඩියකින් ඉන්ඩීටල් කතා කරම කොහොමද මේ තැන තිබුණේ අපි කොහොමද දැන් කොහොමද මේ තැන තියෙන්නේ කියන එක it's a vast difference මේ මොකද දැන් මෙයාගේ විතරයි ඇඳුම් තිබ්බේ මෙහෙ අරහේ නම් ගේන්න සෝ ඔය දේවල් ගැනනේ අපි ඉස්සරහට කතා කරමු සෝ දැනට ඔච්චරයි වාට තියෙන අද මොනහරි තව ඇඩ් කරන්න අපේ ෆස්ට් 2 weeks ගැන ෆස්ට වීක්ස් කන මෙච්චර තමයි තියෙන්නේ මට හිතන්නේ අපි ඩීටේල් අපි එක්ස්පීරියන්ස් කරපු දේවල් ගැන මේ මූගුණ එක ගැන ඇන් ඕල්සෝ ඔස්ලෝ ගැන අපේ එක්ස්පීරියන්සස් ගැන ඒත් එක්කම අපි ඉස්සරහට ඩීටේල්ස් කතා කරමු තව එපිසෝඩ්සලින් අපිට කියන්න කොහොමද අපි දැන් මේ කරන එක ඔයගලන්ට අහන් ඉන්න පුළුවන්ද නැත්නම් අපි මොන හරි තාඩයක් නේද පොඩක් ඉම්ප්‍රූව් කරගන්න ඕනද කියලා මොන හරි ඔයගලන්ගේ තියෙන අයිඩියාස් අපිට කියන්න definitely and also මොකක් හරි ඔයගලන්ට ඇත්තටම දැනගන්න දේවල් තියෙනවා නම් questions තියෙනවා නම් අපි ඒවා අපි ඉස්සරහට කරන්න ඉන්න එපිසෝඩ්ස් එක කව කරන්න අපිට ඕනේ පුළුවන් and අපිට ඒ වගේ දේවල් තිබ්බොත් ඔයගලන් කමෙන්ට් කරන්න අපිට ඒව ගැන එවන්න and අපි ඒව පුළුවන් තරම් ඒ වගේ එපිසෝඩ්ස් එක කතා කරලා ඔයගලන්ගේ ඒ කමෙන්ට්ස් වලට අපි රිප්ලයි එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. Yeah. Thank you for watching and stay with us. Bye.